යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබට ආසිරි. සමහර මිනිසුන්ගේ වචන ක්‍රියාවන් අපව කැළඹිල්ලට පත් කරයි. සාවුල් රජ තම දේශීය ජනතාව කැළඹිල්ලට පත් කළේය. මාගේ පියාණන් දේශය කලඹා තිබේ. යාකෝබ්ගේ පුත්‍රයන් යාකෝබව කලඹවමින් හිරිහැරයට පත් කළෝය. නුඹලා මා හිරිහැරයට පත් කළෝහිය. ආකාන් ඊශ්‍රායල්වරු කැළඹීමට පත් කළේය. නුඹ අප කැළඹෙව්වේ මක් නිසාද? යෙප්තාගේ දියණිය යෙප්තාව කැළඹීමට පත් කළාය. නුඹ මා ඊතා කනගාටු කෙලෙහිය. නුඹ මා කලබන තනත්තියක්ය. නපුරු ආත්මයක් සාවුල්ව කැළඹුවේ. ගෝලියාත් ඊශ්‍රායල්වරුන්ගේ සිත් ක්ලාන්ත කළේය. ආහාබ් ඊශ්‍රායල්වරු කැළඹුවේය. ශක්තිමත්ව ධෛර්යමත්ව සිටපන්න. තැති නොගනින්න, නොකැළඹෙන්න. මක් නිසාද දෙවියන් වහන්සේ නුඹ සමග වනසේක. මොහොතක් සිතන්න. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. ආමෙන්.